ගයක් නැති හැමෝටම ගයක් දෙන්න තමයි මගේ එකම ප්‍රාමාවතය. මගේ මුළු ජීවිතේම ගෙවල් හදන එක ඇත්තටම මගේ හදවතෙන් ගලන හැම ලේ බිඳුවකම තියෙන ගෙවල් හදන්නම විතරයි. නිවාස සිහිනය පෙන්වා සිදු කළ මහා සංවිධානාත්මක මූල්‍ය වංචාව ලංකාව පුරා ව්‍යාප්ත වූ නියෝජ්‍ය සමාගම් ජාලයක් හරහා සිදු කරයි. මූල්‍ය වංචාවට ප්‍රධානම පාදක කරගන්නේ සූක්ෂම ලෙස සකස් කළ ගිවිසුමයි. නීතියේ රැහැන් වලින් රිංගා යා හැකි පරිදි මේ සකසා ඇති බැවින් නීතිය මගින් මේවා සිවිල් නඩු තත්ත්වයට ඇද දමයි. නමුත් මෙම ගිවිසුමම වංචාවකි. විශාල කණ්ඩායමක් ලෙස පෙනී සිටිමින් පාරිභෝගිකය සතු ඉඩමේ නිවාස සාදා දෙන බව පවසා ලක්ෂ 5 සිට කෝටිය දක්වා විවිධ මට්ටම් වලින් මුදල් ලබා ගනී. වසර 10 සිට 15 දක්වා ණය පහසුකම් ලබා දෙන බව පවසමින් අතේ ඇති මුදල් ලබාගෙන ඉතිරිය සමාගමෙන් තමා පසුව ගෙවන්නට දෙන බව අංගවයි. බොහෝ අයට අඩුම තරමේ ප්ලෑන් එකක් හෝ මුල් ගලක්වත් නැත. අවසානයේ කාටවත් නිවාස ලැබෙන්නේද නැත. ප්‍රශ්න මතුවන විට වගකිව යුතු ආයතන නිලධාරීන් මගහැර කාර්යාල මණ්ඩලයේ දුරකථන ක්‍රියා විරහිත කර කාර්යාලයේ දිගින් දිගටම වසා දමා මිනිසුන් අන්තසරණ තත්ත්වයට පත් කරති. වංචා කරන මුදල් වලින් මොවුන් කැසිනෝ ක්‍රීඩා කරමින් සුඛෝපභෝගී ජීවන රටාවක් ගෙන යයි. නීතියට හසු වන විට තමන් සන්තකයේ කිසිදු දේපලක් හෝ මුදලක් නැති බව අවසමින් නීතිය මුලා කරයි. නීති පද්ධතියේ පවතින දුර්වලතා නිසා රිමන්ඩ් වූවත් දවස් 14 නැපමත නිදහස් වෙති. මෙම වංචාව පන්නිපිටියෙන් ආරම්භ වී කඩවතට සහ පසුව නුගේගොඩ දක්වා ව්‍යාප්ත වූ සමාගම් 5ක ජාලයකි. මෙම සියලු වංචාවන් පිටුපස සිටින්නේ මහා මොලකරුවන් කිහිප දෙනෙකි. කැදැල්ල හවුසින් කන්සෙප්ට් පන්නිපිටිය, කැදැල්ල නිව් එන්ටර්ප්‍රයිසස් කඩවත කොකිස් කඩේ හන්දිය කාර්යාලය, ප්‍රයිම් ඉන්ටර්නැෂනල් නුගේගොඩ කාර්යාලය සහ දැනට රොයල් හෝම්ස්, සිරස කන්ස්ට්‍රක්ෂන්, ප්‍රයිම් හවුස් බිල්ඩර්ස් සහ කැදැල්ල VIP වලම වෙනත් කණ්ඩායම් යොදවා අලුතින් කරගෙන යයි. මෙය සමස්ත සමාගම් 5ක ව්‍යාජ ජාලයකි. එක නිවසක් පමණක් සාදා මුදල් ගෙවා සම්මාන ලැබමින් මිනිසුන් මුලා කර ඇත. මල්දුලසන් උක්වත්තගේ කැදැල්ල හවුසින් කන්සෙප්ට් 2025 ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ මුළු වංචාවෙම ඉන්න ප්‍රධාන මොලකරුවෙකි. මොහුට සහ නුවන් චාමරට විරුද්ධව කොළඹ වංචා විමර්ශනාංශය මගින් මීට පෙරද විමර්ශන සිදු කර ඇත. නිවාස වංචාවට පෙර විදේශ රැකියා නියෝජිත ආයතන වංචා, මැණික් වංචා සහ මහා පරිමාණයෙන් සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මුළු ලංකාව පුරාම විසිරී ගිය විශාල නඩු සංඛ්‍යාවක්